මහන්සි ජය ගන්න එපා. නෑ නෑ ඉහිල ඉවරෙනකම් ඉන්න. හයි ඉට්ස් මනු. අද අපේ රෝම් ට්‍රිප් එකේ දෙවනි දවස. මං අද ඔයාලා පොඩි රවුමක් එක්කන් යන්න. යන් එහෙනම් අපි. අපි දැන් ඉන්නේ රෝම් සිටි සෙන්ටර් එකේ. අපි දැන් ඇවිදගෙන යන පාන්තියොන් එක බලන්න. අපි දැන් පල්ලියකට යන්නේ. මේ පල්ලිය කැප කර තියෙන්නේ ඉග්නේෂස් මුනින්ද්‍රයාට. මේ පල්ලිය ප්‍රසිද්ධ චිත්‍රවලට මේ පල්ලිය මැද කණ්ණාඩියක් තියෙනවා. ඒ කණ්ණාඩියෙන් සෙල්ෆි එකක් ගහුවොත් ඒ සෙල්ෆි එක වැටෙන්නේ ඇඳලා තියෙන චිත්‍රත් එක්කමයි. අපි නම් ඉතින් ෆොටෝ ගහන්න හිටියේ නෑ. මොකද අපිට ෆොටෝ ගහන්න හිටියොත් අපිට වෙලා යන හින්දා අපි ෆොටෝ ගහන්න හිටියේ නෑ. ඇවිදලා පොඩි බඩගින්නක් ආවා. අපි ගියා අයිස්ක්‍රීම් එකක් කන්න. වැස්ස වුණත් කමන්නේ අයිස්ක්‍රීම් එකක් කන්න ගියා. අපි ආවා ගලරිය අල්බර්තෝ සෝරතියකට. මේක හරියටම shopping mall එකක් වගේ එකක්. අපිට පලර්මෝ වල නැති කඩයක් හම්බුණා යුනික්ලෝ කියලා. අපි පටස් ගාලා කඩේ අස්සට ගියා. අපි ටික දුරක් ඇවිදගෙන ඉද්දී ඉතාලියේ තියෙන ලොකුම සාරා කඩේ හම්බුණා. ඉතින් අපි ඒකටත් ගොඩ වුණා. මේ සාරා එකේ තට්ටු 3ක් තියෙනවා. අම්මෝ දැන් නම් ඇවිදලත් මහන්සි. දැන් ටික හවස් වෙනකනත් එනවා. ඒත් අපි දැන්මම නතර වෙන්නේ. අපි තවත් ඉස්සරහට යනවා. අපි දැන් යන්නේ ලස්සනම ලස්සන තැනකට. තදා ත්‍රේයි ෆවුන්ටන්. අපි යනවා දැන් යාළුවෙක් හම්බෙන්න. අපි ආ කුරිනාලේට. කුරිනාල කියන්නේ ඉතින් ජනාධිපති මන්දිරේ තමයි ඉතින්. ඉන්නවද දන්නේ මේ වෙලාවේ. මේ ගාඩ්ලගෙන් අහලා බලමු ඉන්නවද කියලා. අපරාධයා හිටියේ නෑ. අපිට මිස් වුණා. අපි අපේ ටුවර් එක කන්ටිනියු කරාගෙන යනවා. අපි දැන් ආයේ පියාසා ඉස්පාඤ්ඤා වලට. මෙතන ලක්ෂරි බ්‍රෑන්ඩ් බඩු තියෙනවා. දැන් ඇවිදලා මහන්සිත් එක්ක බඩගින්නකුත් ආවා. අපි ඉතින් පිට්සා පාරකුත් දාන්න ආවා. අද ගොඩක් ඇවිද්දා. දැන් නම් මාර මහන්සි. දැන් අපි නිදා ගන්නවා. මොකද අපි හෙට උදේම එයාපෝට් යන්න තියෙනවා. එහෙම වුණොත් අපි හෙට එයාපෝට් එකේදී හම්බෙමු. අද උදෙන්ම නැගිටලා එයාපෝට් යනවා. මොකද අදින් අපේ රෝම් ට්‍රිප් එක ඉවරයි. මම ඔයාලට රෝම් එයාපෝට් එක පෙන්නන්නම්. ඇත්තම කිව්වොත් මේ එයාපෝට් එක මාරම ලොකුයි. මේ එයාපෝට් එකට දවසකට ෆ්ලයිට් 1000ක් 1200ක් එන එයාපෝට් එකක් තමයි මේ රෝම් එයාපෝට් එක.
මේ එයාපෝට් එකේ ASCII පර්ෆියුම් කඩ තියෙනවා. එතකොට බ්‍රෑන්ඩඩ් ටී-ෂර්ට් සපත්තු කඩ තියෙනවා, බාර් තියෙනවා. ඇත්තම කිව්වොත් මේ එයාපෝට් එකේ ASCII නැති කඩයක් නෑ. හැම කඩයක්ම වගේ තියෙනවා. මන් දන්නවා ඔයාලා චොක්ලට් බලන්නත් කැමතියි කියලා. එන්නකෝ ඔයාලට චොක්ලට් පෙන්නන්න. මේ පැකට් එක වගේම තමයි මේකේ ගානත් ලොකුයි. සුපර් මාකට් එකෙන් ගන්නා වගේ ඩබල් ගාන තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. අපිත් එහෙනම් ගෙදර යනවා. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බෙමු.